මොකද අපිත් එක්ක ජීවත් වෙන සමාජයේ කෙනෙක් සියදිවි නසා ගත්තොත් ඒකේ වගකීම අපි හැමෝටම බෙදී යනවා. කපිල චන්ද්‍රසේන කියන්නේ මෙතන දේශපාලනක චරිතයක් ඒ වගේම යම්කිසි විදියක අධිකරණමය ක්‍රියාවලියක් මැද ගමන් කරමින් හිටපු පුද්ගලයෙක්. රංගරාජපක්ෂ කියන නිලධාරියට කොච්චර මානසික පීඩනයක් එල්ල වෙන්නේ නැද්ද? ඒ නිසා උන්ට සමාජයට මුහුණ දී ගන්න බැරි තත්ත්වයක් ආවා. විපක්ෂ අනිවාර්යෙන් වගකීම ගන්න ඕනේ. දිවුරුම් ප්‍රකාශයයි කොළඹ 7 බාන්ස් පෙදෙස අංක 71කින් 4 පදිංචි කපිල චන්ද්‍රසේන ජාතික හැඳුනුපත් අංකයේ තියෙනවා. බෙල්ලේ වැලදා ගන්න තැනට මං වැඩ කරනවා. අර සුසිල් රණසිංහ කියන විදිහට වෙනත් කොහේ හරි කියපු දෙයකට දක්වපු විරෝධතාවකට බය වෙලා රංග රාජපක්ෂ සියදිවි නසා ගත්තා නම් මිනිස්සු සියදිවි හානි කරගන්න සහ මිනිස්සු හිටි හැටියේම මැරිලා වැටෙන එක පැත්තෙන් සමානකම විතරයි. ඒ කියන්නේ එයාගේ සියදිවි නසා ගත්තා නෙමෙයි. අපි තමයි ඒ තැනට ඒ පුද්ගලයාව පත් කළේ. කපිල චන්ද්‍රසේනගේ දිවුරුම් ප්‍රකාශය අපට කියන තිත්ත ඇත්ත. ඉතින් අද උදේම අද 2026 මැයි මාසේ 8 වෙනිදා උදේ පාන්දර අද සිකුරාදා දවසක් අද අපිට අහන්න ලැබුණේ නරක ආරංචියක් මිනිස්සෙක් පිළිබඳව. යාළුවෙක් නොවෙන්න පුළුවන්, හිතවතෙක් නොවෙන්න පුළුවන්, කිසිම සම්බන්ධයක් නැති කෙනෙක් වුණත් සියදිවි නසා ගත්තාය කියන දේ ඇහුණාම අපි සමාජයක් විදිහට ලැජ්ජා වෙන්න ඕනේ සහ අපි ඒ ගැන උනන්දු වෙන්න ඕනේ. මොකද අපිත් එක්ක ජීවත් වෙන සමාජයේ කෙනෙක් සියදිවි නසා ගත්තොත් ඒකේ වගකීම අපි හැමෝටම බෙදී යනවා. ඒකේ පුද්ගලයා විහිං ඒ පුද්ගලයාගේ මානසික ප්‍රශ්නයක් හින්දා අපි හිතමු පිස්සු මිනිස්සෙක් කියලා. ඒත් අපිට ඒ මනුස්සයව බේරගන්න බැරිවීම ගැන, එයාගේ ජීවිතය එයාට ගත කරන්නට ඉඩ ලබා නොදීම ගැන චෝදනාව අපට තමයි එල්ල වෙන්නේ. ඉතින් ඒ හින්දා කපිල චන්ද්‍රසේන කියන්නේ මෙතන දේශපාලනක චරිතයක් ඒ වගේම යම්කිසි විදියක අධිකරණමය ක්‍රියාවලියක් මැද ගමන් කරමින් හිටපු පුද්ගලයෙක් අප ලැබිලා ගෙදර ආවේ. එයා ලංකා ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක චරිතය. එතකොට ඔහුව චෝදනා වලට ලක් වෙලා තියෙනවා ලංකාවේ මෙතෙක් සිදු වුණු ලොකුම අල්ලස් ගනුදෙනුව පිළිබඳව. ඉතින් මේ සම්බන්ධයෙන් හිටපු දේශපාලකයන්ට විවිධ අයට චෝදනා එල්ල වෙලා තියෙනවා. ඉතින් ඔබ හිතන්න මේ වගේ කෙනෙක් සියදිවි නසා ගත්තාම ඒක ගැන අපි කල්පනා කරන්න ඕනේ නැද්ද? කල්පනා කරන්න ඕනේ. හැබැයි දැන් පවතින මේ ආණ්ඩුව මොකද්ද මේ වගේ දේවල් ගැන කියන අදහස? ඒක තමයි අපි මේ වෙලාවේ ඉතාමත් උනන්දුවෙන් බලාගෙන ඉන්නේ. මොකද මේ ආණ්ඩුවේ මහ භාණ්ඩාගාරයේ සේවය කරපු නිලධාරියා රංග රාජපක්ෂ ඔහු සියදිවි නසා ගත්තායයි කියලා දැනට කියන ඒ සිද්ධිය පිළිබඳව සුසිල් රණසිංහ කියන මේ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිව්ව කතාව ඔබට මතකද? ඔහු මොකද්ද කිව්වේ? කල්ලියක් ගිහිලා මුදල් ලේකම්ගේ ගෙදර වට කරනකොට රංගරාජපක්ෂ කියන නිලධාරියට කොච්චර මානසික පීඩනයක් එල්ල වෙන්නේ නැද්ද? හිතුවා පස් ගහන්න වගේ මුදල් ලේකම් මහා ලොකු ഘോഷාවක් කළා කැඳවනකොට මේ හොරකමට සම්බන්ධ බොහෝ දෙනෙක් ඉන්නවා කියලා කියද්දි රංගරාජපක්ෂට කොච්චර මානසික පීඩනයක් එල්ල වෙන්නේ නැද්ද? ඒ නිසා උන්ට සමාජයට මුහුණ දී ගන්න බැරි තත්ත්වයක් ආවා. විපක්ෂ අනිවාර්යෙන් වගකීම ගන්න ඕනේ. අනවශ්‍ය පීඩනයක් උන්ට සමාජයට මුහුණ දී ගන්න බැරි තරමේ පීඩනයක් එල්ල කළා දිනවා මේ කටයුතු. එහෙමනම් අපි විශ්වාස කළොත් මේ සුසිල් රණසිංහ කියන්නේ ඇත්ත කියලා. සුසිල් රණසිංහ කියන දේ යම්කිසි විදිහක තර්කානුකූල සත්‍යයක් තියෙනවා සහ ඒ කියන්නේ සමාජ විද්‍යාත්මකව ඒ වගේම මනුෂ්‍යත්වයේ නාමයෙන් අපි හිතලා බැලුවොත් ඒ විපක්ෂයෙන් ගෙනාපු විරෝධතාව නිසාම රංග රාජපක්ෂ සියදිවි නසා ගන්නට තරම් ඔහුගේ හිත නරක් වුණා, හිත කැඩුනා. එතකොට ඔහු අධෛර්යයටපත් වුණා. ඔහු සියදිවි නසා ගත්තා කියලා. එහෙමනම් ඒ සුසිල් රණසිංහ කියන මේ
ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීගේ තර්කය අනුවම අපිට මේ කපිල චන්ද්‍රසේනගේ මරණය ගැනත් හිතන්නට පුළුවන්. ඊට වැඩිය බොහොම ළඟින් ඊට වැඩිය බොහොම වඩා තර්කානුකූලව මේක කිසිම තර්කයක් නැහැ. ඒ කියන්නේ ගෑවිලාවක්වත් යන්නේ හේතුවක්. ඒ කියන්නේ සාධනීය සාධාරණීකරණයක් ඇත්තේම නැහැ මේ කතාවේ. නිකන් ඔහේ කියනවා. මිසක් නමුත් මේ කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධයෙන් අපි ඒ වගේ තර්කයක් ගොඩනගනවා නම් ඒකට උවමනාවටත් වඩා සාධාරණ හේතුවක් තියෙනවා. ඒක තමයි කපිල චන්ද්‍රසේන මහතා අධිකරණයට ලබා දුන්නු දිවුරුම් පෙත්සම. ඒ දිවුරුම් පෙත්සමේ ඔහු පැහැදිලිව සඳහන් කරලා තියෙනවා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඔහුට තර්ජනය කරපු හැටි. ඒක පොඩ්ඩක් අපි කියවලා බලමුද? දිවුරුම් ප්‍රකාශයයි කොළඹ 7 බාන්ස් පෙදෙස අංක 71කින් 4 පදිංචි කපිල චන්ද්‍රසේන ජාතික හැඳුනුපත් අංකයේ තියෙනවා වනමා බෞද්ධාගමිකයෙකු වශයෙන් සත්‍ය දෙයක් ලෙසත් අවංකවත් ගාම්භීරතා පූර්වකව ප්‍රතිඥාදී ප්‍රකාශ කරන වගනම් කියලා මේ දිවුරුම් ප්‍රකාශය පටන් ගන්නවා. එහෙම පටන් අරන් මෙන්න මෙහෙම කොටසක් තියෙනවා ඒකේ හිතවතුනි. මේ කොටස අපි ඉදිරිපත් කරන්නේ අර සුසිල් රණසිංහගේ තර්කය අනුව බැලුවොත් මෙවැනි හේතුවක් කෙනෙකුගේ මරණය, ඒ කියන්නේ තමන් විසින් තමන්ගේ මරණය සිදු කරගන්නට, සියදිවි හානි කරගන්නට බලපාන්නට ඇතැයි කියලා උදක්ම සිටියේ හැකි නිසායි. මේ දිවුරුම් ප්‍රකාශයේ 6 වෙනි කොටසේ මෙහෙම තියෙනවා. මා ප්‍රකාශ කර සිටින්නේ නනතුරුව එකී රංග දිසානායක මහතා තර්ජනාත්මක ස්වරයෙන් මා අමතා මේ ඔයාගේ අන්තිම chance එක. මීට සති 2-3කට කලින් මේ වගේම කෙනෙක් ආවා. කලිනුත් දන්නව ඇතිනේ කවුද කියලා. දන්නේ නැත්නම් මම කියන්නම්. ඒ කේලියගේ නඩුවේ කෙනෙක්. මිනිහට මම chance 2ක් දුන්නා. ගත්තේ නෑ. නීතියට මිනිහට ඉන්ඩයිට්මන්ට් දෙන දවසට කලින්, අධිචෝදනා දෙන දවසට කලින් මිනිහා එල්ලිලා මැරුණා. තමුන්ගේ එකේ ඉන්න අය මම දන්නවා. මහ එකාගේ නමයි පොඩි එකාගේ නමයි කියනවා. මහ එකාගේ නමයි පොඩි එකාගේ නමයි කියනවා කියලා කියනවා. අපි දන්නේ කවුද මහ එකා පොඩි එකා කියලා නිකන් හිතන්න පුළුවන් හැබැයි. අනික තමයි තමුන්ගේ වයිෆ් ගැන. එහෙම කිව්වයි කියලා එවිට මා ඔහුගේ මුහුණ දෙස බලා සිටි බවත් එවිට ඔහු ඇයි තේරුණේ නැද්ද? මහින්දයි නාමලුයි ගැන ඒ මහ එකයි පොඩි එකයි කියලා තියෙන මහින්දයි නාමලුයි ගැන කියනවා මම ජුඩිෂරි එකෙන් මෙතෙන්ට ආවේ සුද්ධ කරලම දාන්න. ඒක මං කරනවා. මේ chance එක ගන්නවා. නැත්තම් ඉතින් තමුසෙටත් අර මිනිහා කරගත්ත දේ බෙල්ලේ වැලදා ගන්න තැනට මං වැඩ කරනවා. ඒ කියන්නේ මේකේ තියෙන විදිහට මේ අලස් කොමිසමේ ප්‍රධානියා කියලා තියෙනවා මම තමුසේ මං කියන දේ ඇහුවේ නැත්තම් මං කියන විදිහට ඒ නම් කියලා ඒ විදිහට වැඩ කළේ නැත්තම් තමුසෙට බෙල්ලේ වැලදා ගන්න තැනට මං වැඩ කරනවා කියලා කිව්වයි කියලා මේ දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වෙනවා. යනුවෙන් තර්ජනය කර ඔහු කාමරයෙන් පිටව ගිය බවයි. ඉතින් එහෙමනම් අර සුසිල් රණසිංහ කියන විදිහට වෙනත් කොහේ හරි කියපු දෙයකට දක්වපු විරෝධතාවකට බය වෙලා රංග රාජපක්ෂ සියදිවි නසා ගත්තා නම් මේක අත්අඩංගුවට අරන් තියෙන පුද්ගලයෙකුට ළඟට ඇවිල්ලා මේ වගේ ප්‍රධාන පෙළේ නිලධාරියෙක් මේ විදිහට තමුසෙට මං මෙන්න මෙහෙම දෙයක් කියනවා, තමුසේ මෙන්න මේ නම් කියනවා කිව්වේ නැත්තම් තමුසෙටත් වෙන්නේ අර අහවල් කේස් එකේ අහවලා වගේ බෙල්ලේ වැලදාගෙන මැරෙන්නයි කියලා තර්ජනය කරන එක. ඒක කොයි තරම් දැනෙනව ඇද්ද? අර විදිහට මේ කොහේ හරි පාරක් අයිනේ කරපු විරෝධතාවක් නිසා කෙනෙක් සියදිවි නසා ගන්නවා නම් මේක මොන තරම් දැනෙන්නට ඇද්ද? අපි මේක මෙහෙම කියන්නේ මේ සුසිල් රණසිංහ කියන මේ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී එහෙම කියනකොටත් ඒකටත් කට්ටිය වටේ ඉඳලා ගාපු හින්දා ඒ වගේම ඒකත් අනුමත කරන්න
කොමෙන්ට්ස් දාපු විශාල පිරිසක් හිටපු හින්දා. ඒකත් විශ්වාස කරපු හුඟක් පිරිසක් හිටපු හින්දා මේක එතකොට විශ්වාස කරන්න බැරිද කියලයි අපි අහන්නේ. මේ හේතුව නිසා කෙනෙක් එල්ලිලා මැරෙන්න බැයිද? මේ වගේ තර්ජනයක් හින්දා වෙන කවුරුත් නෙමෙයි මේ නීති පද්ධතියම ඉන්න ප්‍රධානියෙක් යමක් කළ හැකි කෙනෙක්. එහෙම කිව්වහම ඒක කෙනෙකුට මානසිකව තර්ජනයක් විදියට දැනිලා විශාල මානසික පීඩනයක් ඇති වෙන්නේ නැද්ද? ඒකයි. එමනම් හිතවතුනි දැන් තියෙන්නේ මේ අපි මෙතෙක් ජීවත් වුණු ලංකාව නෙමෙයි. මේක වෙනස් ලංකාවක්. මේක රුසියාවේ පුටින්ගේ රට වගේ දැන්. විරුද්ධවාදීන් හිටපු ගමන් මිය යනවා. සමහර විට වස ශරීරගත වෙලා, සමහර විට එල්ලිලා මැරෙනවා, සමහර විට දමනි කපාගෙන මැරෙනවා, බලනහර කපාගෙන මැරෙනවා. ඒ විදිහට. මේක දැන් අපි ජීවත් වෙලා හුරු පුරුදු ඒ ලංකාව නෙමෙයි. මේක දැන් හරියටම අර පුටින් බලයට පත්වෙච්ච කාලේ ඉඳලා නිර්මාණය කරපු රුසියාව වගේ රටක් බවට පත් වෙලා. හැබැයි මිනිස්සු සියදිවි හානි කරගන්න සහ මිනිස්සු හිටි හැටියේම මැරිලා වැටෙන එක පැත්තෙන් සමානකම විතරයි. වෙන මොකුත් සමානකමක් රුසියාවත් එක්ක අපේ රටේ ඇත්තේ නැහැ. එමනම් මේ සියදිවි නසා ගැනීම ගැන මම ඔබට අද ඉංග්‍රීසි කියමනක් කියන්නම්. මේවා ගැන හිතන්න. මම මේ කතාව පටන් ගත්තෙත් ඒ විදිහටයි. අපිට කවදාක්වත් කරාරින්න බෑ කෙනෙක් අපේ සමාජයේ කෙනෙක් සියදිවි නසා ගත්තාම, විශේෂයෙන් අපේ රටේ අපේ සමාජයේ කෙනෙක් සියදිවි නසා ගත්තාම අපිට ඒ ගැන එයා සියදිවි නසා ගත්තා. ඉංග්‍රීසියෙන් කියනවා නම් he or she committed suicide. දැන් ලෝකේ අලුත්ම විශ්වාස කිරීම තමයි committed suicide කියලා කියන්න බෑ. ඒ කියන්නේ එයාගේ සියදිවි නසා ගත්තා නෙමෙයි. අපි තමයි ඒ තැනට ඒ පුද්ගලයාව පත් කළේ. ඒ හින්දා දැන් කියන්නේ died by suicide. එහෙම නැත්නම් he took his own life. She took her own life. එහෙම නැත්නම් we force him to commit suicide. We force her to commit suicide. ඒක තමයි හරි විදිය දැන් කියන. He committed suicide කියලා කියන්න බැරි. ඔහු තමන්ගේ ජීවිතේ හානි කරගත්තා, සිය දිවි හානි කරගත්තා කියලා කියනකොට ඒකේ වරද පැටවෙන්නේ පුද්ගලයාට. නමුත් අපි සාධාරණ විදිහට කල්පනා කරොත් ඔය හැම සියදිවි නසා ගැනීමකටම මේ සමාජයේ බරපතල සම්බන්ධයක් තියෙනවා. ඒ වගේම තමයි රංග රාජපක්ෂ වගේ, කපිල චන්ද්‍රසේන වගේ සියදිවි නසා ගන්න පුද්ගලයින්ගේ සියදිවි නසා ගැනීම් වලට ඊට වැඩිය ළඟ අත්‍යාසන්න කාරණා තියෙනවා. ඒවට තාම ළඟින්ම හේතු වුණු පුද්ගලයෝ සහ සිදුවීම් තියෙනවා. අන්න ඒක අපි අද දවසේ කතාවෙන් ඔබට කියන්න උත්සාහ කළේ. හොඳ නැද්ද? අපි මේක තේරුම් ගන්න එක. අද ඉඳන්වත් විශ්වාස කරන්න. කවදාක්වත් කෙනෙක් සියදිවි නසා ගන්නෑ තමන්ගේම සම්පූර්ණ වරදින්ද. කවදාක්වත් නැහැ. මොනම වරදක් හින්දා හරි කෙනෙක් සියදිවි නසා ගන්නවා නම් ඒ පුද්ගලයාගේ ජීවිතයේ ඒ විදිහට නැති කරගන්නට අපි හැමෝම යම් කිසි විදිහකින් හෝ හේතු වෙලා තියෙනවා. ඔබට ආරාධනා කරන අපේ channel එක subscribe කරන්න, bell button එක ඔබන්න. ඒ වගේම Patreon ගිණුමට ඔබ සහභාගී වෙනවා නම් ඊටත් ආරාධනාවක් තියෙනවා. පල්ලෙහා තියෙනවා අපේ ගිණුම් අංකය. කැමති නම් සමාජ දේශපාලනයට එකතු වෙන්න. එමනම් අද දවසේ කතාවෙන් අපි සමුගන්නවා. සියදිවි නසා ගැනීම ගැන ඊට පස්සේ අලුතින් හිතන්න. ආයුබෝව වේවා.